සානක එයාගේ වයිෆ් එක ගාල්ලේ ඇවිදින්න ඇවිල්ලා. ඉන්නවා නම් මාළඟින්. ගාල්ල හරි ලස්සනයි නේද බබා? ඕවානේ මාත් හරි ආසයි හවසට ගාලු කොටුව පැත්තේ ඇවිදින්න. මේ පැත්තේ මිනිස්සුන්ගේ හිත හරි හොඳයිලු නේද? ගාල්ලේ නම් මම දන්නේ නැහැ. අපේ පළාත්වල මිනිස්සුන්ගේ නම් මනුස්සකම් දැන් බල්ලට ගිහිල්ලා තියෙනවා. අයියට මොකක්ද උනේ? නෑනේ අද අර ඇඩ්ජස්ටබල් චෙයාර්ස් එකක් ගෙන ඔෆිස් එකට අලුතින්. ඉතින් මේ ඔයා දන්නවනේ අපේ උදාරි? අර සුදු ලස්සන ගර්ල් නේ? ක්වොලිටි පුටුවක් තෝරගන්න මම ඉතින් එකකින් වාඩිලා කොච්චර බර දරන්න පුළුවන්ද කියලා බලන්න. අපේ උදාරිට කිව්වා මගේ පොඩ්ඩක් උකුලෙන් වාඩි වෙන්න කියලා. මේකේ මට ගස්සන් කියන්නේ වානචරය. කිසි මනුස්සකමක් නැහැ. මොකක්? උදාරිට උකුලට කතා කරා? මෙතන හරි අවදානම්නේ බබා. කෝච්චිනවද පේන්නේ නැහැ. ඔර පිස්සු දන්නේ එක එක ගෑනුන්ට උකුලට කතා කරන්න. අන්නර මනුස්සයා එන්න කියනවා. බොහොම ස්තුතියි මාමේ. ඔයාලා මේ ලොකු සේවයක් කරන්නේ. අපි දුප්පත් උනාට අවංකව හම්බ කරලා ජීවත් වෙන මිනිස්සු මහත්තයා. ඒකනේ නේද? යන්නම් මාමා. තත්පර දෙකකට පස්සේ. පව් බබා. මනුස්සකම් දන්න මාම කෙනෙක්. උදාරිලා වගේ නෙවෙයිනේ. දුප්පත් පාටයිනේ. මම කී හරි දීලෙන්නද? ආයෙත් උදාරියක් ගන්නවා. මේ මිනිස්සු සල්ලි ගන්න එක නැහැ. ඔයාලට දෙන්න ඕන නම් කෑම් වේලක් දෙන්න. ඒත් ඉතින් කඩයක් නැහැනේ පේනමානෙක. සල්ලි දෙන එක හොඳ නෑ කියලා සානකටත් හිතුණ හින්දා වයිෆ් කියපු දේ අහලා වාහනේ පැත්තකින් නවත්තලා ළඟ තිබිච්ච රෙස්ටුරන්ට් එකකට කෝල් එකක් දුන්නා. හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරා. Thank you මල්ලි. මේ කෑම එක මල්ලි ඔයාට පේනවද අරතන රේල් පාර ගාව මාම කෙනෙක් ඉන්නවා. සාර මනුස්සයට දෙන්න තියෙන්නේ. දන්නවද යාව? හරි හොඳයි නේද? ඔය මනුස්සයට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා. කෝච්චියක් ආවත් නැතත් මිනිහ අත දාලා එන්න කියනවා සර්. අන්නර මනුස්සයා එන්න කියනවා. මේ ළඟදිත් සර් කාර් එකක් හැපෙන්න ගියානේ. අපි ඊට පස්සේ තමයි අඟුරට කෝල් එකක් දුන්නේ. මං එනවා සර් කෑම එක දීලා එන්නම් සර් ආවට පස්සේ බිල ගෙවන්න. කෝච්චිය දැම්මෙන්නේ නෑ මල්ලි බයික් එක දාන්න. ඔය එන්නේ? උඹ දාහංකො මමනේ කියන්නේ.